හරි. අයිබෝන් පුතේ ඔයගොල්ලෝ හැමෝටම 2025 උසස් පෙළ දරුවන් එක්ක කාර්යබහුල වෙලා ඉන්න වෙලාවක පුතේ මේ විදියට පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න ප්‍රධානම හේතුව මේ වෙනකොට දරුවෝ අතිවිශාල ප්‍රමාණයක් සිලබස් එක කවර් කරගන්න බැරුව. ඒ කියන්නේ සිලබස් විෂයන් හැම එකම සිලබස් එක පුතේ කවර් කරගන්න ගොඩ ගැහිලා. හරි කවර් කරගන්න බැරුව අසරණලා ඉන්න වෙලාවක්. ඉතින් අන්න ඒ වගේ වෙලාවක දරුවන්ට ඒ තුනක් ගන්න පුළුවන් ටිකක් කැපවීමෙන් මහන්සි වුණොත් ඒ තුනක් දාන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන ඕගොල්ලන්ට කියන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. හරි. එතකොට පුතේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි කොච්චර අපිට තියරි පුළුවන් වුණත් හරි තියරි මොන විදියකට අපේ ඔළුවේ වැඩ කරත් පුතේ අපි පාස් පේපර්ස් ඒ කියන්නේ අවුරුදු 10ක හරි පාස් පේපර්ස් ටික බැලුවේ නැත්තම් A level paper structure එකට හුරු නැත්තම් මොන තරම් පුතේ අපි තියරි ෆිට කරගෙන හිටියත් වැඩක් නැහැ අපිට A level paper එක හරියට කරගන්න බෑ. ඔයාලා දන්නවද තියරි පුළුවන් වෙච්ච දරුවෙකුට පුතේ හරි A level paper එකේ ගන්න පුළුවන් result එක papers patris එක නැතුව pass papers patris එක නැතුව ගියොත් එහෙම හරි එන result එක පුතේ එක්ක C එකක් එක්ක S එකක්. සමහර වෙලාවට එහෙමවත් result එකක් එන්නේ නැති තරම්. හරි. ඒ කියන්නේ pass papers කරන එකේ මාර වැදගත්කමක් තියෙනවා. මොකද අවුරුදු ගාණක් පුතේ pass paper analysis එකකින් තමයි අපිට ඊළඟට එන A level paper එක ගැන අනුමාන කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ. හරි. මොකද A level paper එක හදන්නේ එක ස්ටෑන්ඩඩ් එකකට. හරි. සමහර අවුරුදු වල paper ටික ටික පාඩම් වල බර තැබීම වැඩි වෙනවා. හරි. ඊට සමහර පාඩම් වල ප්‍රශ්න එන ප්‍රමාණය වැඩි කරනවා. හරි. තියරි බර තැබීම වැඩි කරනවා. එක එක විදිහට paper එකේ ස්ටෑන්ඩඩ් එක වෙනස් වෙනවා. සහ ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අපි pass papers පුතේ හරියට අධ්‍යයනය කරොත් විතරයි. හරි. ඉතින් මම කියලා දෙන්නේ අර තියරි පුතේ ගොඩ ගහගෙන ඉන්න දරුවන්ට තියරි පාඩම් කර කර යන්නේ නැතුව පාස් පේපර්ස් වලින් ගේමක් ගහගෙන ඒ තුනක් ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට උත්තරේ. හරි. ඇත්තටම පුතේ හරි දැන් නිකන් ඔහේ කරන්නම් වාලේ පාස් පේපර්ස් කරලා නෙමෙයි. හරි ප්ලෑන් එකකට පාස් පේපර්ස් ටික පුතේ කරගත්තොත් ඔයාට පාස් පේපර්ස් හරහම හරි ඒ තුනක් මට්ටමට වාගේ රිසල්ට් එක වැඩි කරගන්න පුළුවන්. මම මේ කියලා දෙන්න යන්නේ කොහොමද අපි ඒකට සූදානම් වෙන්නේ කියන කාරණාව. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් පුතේ අපි ගන්න ඕනේ පසුගිය අවුරුදු 10ක විතර පාස් පේපර්ස්. ඒකෙත් මෑත අවුරුදු. ඒ කියන්නේ අර 2012 ඉඳන් නෙමෙයි. හරි 2012 ඉඳන් ඉස්සරහට නෙමෙයි 2000 දැන් අන්තිමටම ඕගොල්ලෝ ලියන පාස් පේපර් එක 2024 නේ. ඒතර 2024 ඉඳන් ආපස්සට අවුරුදු 5ක් ගන්න. අපි තුමු 2019 ඉඳන් කියලා. හරි. පේපර් ස්ට්‍රක්චර් එක වෙනස් කරපු අවුරුදු 2019 නේ. අපි 2024 ඉඳන් 19 වෙනකම් පුතේ පාස් පේපර්ස් ටික ගන්නවා. මෑත අවුරුදු 5 6 පාස් පේපර්ස් ටික ගන්නවා. අරගෙන අපි තුමු accounting subject එක කියලා. මම ඒකෙම ඔයාලට කියලා දෙන්නම්කෝ. හරි. ඒතර accounting subject එකට අදාළව පාස් පේපර්ස් ටික ගන්නවා. හරි. ඊට පස්සේ BS වලට අදාළවත් ඒ විදිහට අවුරුදු 6ක් හෝ 5ක්. ඉකොන් වලට අදාළවත් අවුරුදු 6ක් හෝ 5ක්. ඊට පස්සේ IT වලට අදාළවත් අවුරුදු 6ක් හෝ 5ක්. හරි. ඔයා මොන විෂය ධාරාවෙන් උසස් පෙළ කරත් ඔයාට මේක පුතේ අදාළ කරගන්න පුළුවන්. එහෙම පාස් පේපර්ස් ටික අරගෙන හරි ඊට පස්සේ පුතේ ඔයා වෙනම ගන්න ඕනේ ඔයා කරන සබ්ජෙක්ට් තුනට අදාළව මිස්ටේක්ස් බුක් ඒ කියන්නේ පොඩි මොන හරි ඩයරි තුනක් හරි නැත්නම් පොඩි කොපි පොත් තුනක් හරි පුතේ අරගෙන ඒකේ සබ්ජෙක්ට් තුනට අදාළව මිස්ටේක්ස් ඒ කියන්නේ ඔයාට වෙන අඩුපාඩු ඔයාගේ අතින් වෙන අතපසුවීම් වැරදි හරි يعني පේපර් එකක් කරනකොට වෙන වැරදි ලියන්න පුතේ මිස්ටේක්ස් බුක්ස් කියලා අපි කියන්නේ. හරි. අඩුපාඩු තියෙන පොත් තුනක් ගන්නවා විෂයන් තුනට. හරි. ඒතර පාස් පේපර්ස් ටික ගන්නවා මිස්ටේක්ස් බුක් ටික ගන්නවා. හරි. ඒ විෂය වලට වෙනම අදාළව. හරි. ඊට පස්සේ පුතේ ඔයා දැන් අපි තුමුක accounting වල කියලා. accounting වල MCQ පේපර් එක නම් MCQ වල පළවෙනි ප්‍රශ්නේ. සාමාන්‍ය ටයිම් බැලන්සින් එකත් පුතේ මාර වැදගත් වෙනවා පාස් පේපර්ස් වලදී. ඒතර සාමාන්‍යයෙන් අපි අර තියරි ප්‍රශ්නයක් වගේ නම් පාඩම් කරලා ලියන්න තියෙන ප්‍රශ්නයක් වගේ නම් MCQ එකක් විනාඩියෙන් වගේ අපිට ඉවර කරන්න පුළුවන්. ගාණක් හදන ප්‍රශ්නයක් නම් පුතේ විනාඩි දෙකමාරක් වගේ එක ප්‍රශ්නයකට ගත්තට ගැටලුවක් නැහැ. ඒක වාගේ ස්පීඩ් එක වේගෙත් එක තමයි ඒක තීරණය වෙන්නේ. අනිවාර්යයෙන්ම ස්පීඩ් එක පුතේ හදා ගන්න ඕනේ මේ පේපර් ඇනලයිස් එක හරහා. සහ අඩුම තරමේ පුතේ පාස් පේපර්ස් ටික දෙසරයක් අවම දෙසරයක්
හරි තුන් සැරයක්වත් පැට්‍රිස් කරලා තියෙනවා නම් ඔයාට 2025 A level paper එක ගැන ඔයාට පුතේ මේ අනුමාන කිරීමක් කරන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න මොන වගේ paper රටාවක් දෙන්නේ හරි ඒ ප්‍රශ්නෙට එන්න පුළුවන් මොන වගේ අවස්ථාවක්ද ඊළඟට හරි ඒ කියන කාරණා ටික ඔයාට අනුමාන කිරීමක් කරන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් දැන් accounting වල පුතේ 2019 පළවෙනි ප්‍රශ්නේ 2020 21 22 23 විතර පළවෙනි ප්‍රශ්නේ. ඒතර ඔයා 2019 ඉඳන් පුතේ පළවෙනි ප්‍රශ්නේ ඇනලයිස් කරගෙන ගියොත් ඔයාට හිතා ගන්න පුළුවන් 2025 පළවෙනි ප්‍රශ්නේ එන්නේ මෙන්න මෙතනින් කියන කාරණාව. හරි. එතකොට අර දැන් හැම අවුරුද්දකම පළවෙනි MCQ එක කරගෙන ගියා. ඒ පාස් පේපර්ස් ටික එක ළඟට ගත්තා. ඊට පස්සේ පළවෙනි එක කරගෙන ගියා. බැලුවා. හරි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බැලුවා. කරගෙන ගියා. තුන්වෙනි ප්‍රශ්නේ බැලුවා කරගෙන ගියා. එතකොට හතර ඒ විදිහට සාමාන්‍යයෙන් හිතන මුල ප්‍රශ්න පහ ඔයා බැලුවා කියලා. හරි. පළවෙනි ප්‍රශ්න පහ බැලුවා කියලා. එතකොට 19 පළවෙනි ප්‍රශ්න පහ බැලුවා 20 21 24 බැලුවා. හරි. එතකොට දන්නේම නැතුව පුතේ අවුරුදු MCQ සාමාන්‍යයෙන් 20ක් 25ක් ඔයාට කෙරිලා. හරි. ඊට පස්සේ ඔයා බැලුවා ඒ ටික කරලා හරි මාකින් එකක් ගන්න ඕනේ. මාකින් එකත් ළඟට ගන්න. අරගෙන බැලුවා ඔයා කරපු උත්තර ටික හරිද වැරදිද. හරි. එතකොට ඔයාට පුළුවන් පුතේ රයිට්. එහෙනම් 2025 මෙන්න මේ කියන ප්‍රශ්නේ මේ විදිහට එන්න පුළුවන්. කියලා පොඩි අනුමාන කිරීමක් ඔයාට කරතේ. හරි. ඊට පස්සේ පුතේ ඔයා දැන් බලන්න ඕනේ මේ ප්‍රශ්න පහෙන් ඔයාට වැරදිච්ච ප්‍රශ්න. අර මිස්ටේක්ස් බුක් වල ඔයා ලියන්න ඕනේ. ඔයාට හිතමු මොනවා හරි ඒ කියන්නේ අවුරුදු පහේම මොනවා හරි එක ප්‍රශ්නයක් ඔයාට වැරදුනා කියලා. ඒතර ඒ ප්‍රශ්නේ අහලා තියෙන මොන පාඩමෙන්? අන්න පුතේ ලියුව පළවෙනි මිස්ටේක් එක ඔයාගෙන් වෙන. හරි. මෙන්න මේ පාඩමේ මට මේ ප්‍රශ්නේ වරදිනවා. ඒතර ඒක ඔයා ලියාගෙන ඒ කොටස බැලුවා. ඒ කොටස බලලා පුතේ අන්න ඒ ප්‍රශ්නේ ෆිට කරගත්තා. එතකොට පළවෙනි MCQ පහ ඔයාට පුළුවන්. ඒක 2025 පේපර් එකේ තෝරන්න පුළුවන්. ඒක අමතක වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ ආයි ගියා පුතේ ඕනනම් ඉසේ ප්‍රශ්නයකට. ඒ කියන්නේ රචනා ප්‍රශ්නයකට. හරි. රචනා ප්‍රශ්නයකට ගිහිල්ලා සෙකන්ඩ් පේපර් එකේ. හරි. ඒකේ බැලුවා දැන් පළවෙනි ප්‍රශ්නේ. අපි හිතුව accounting වලම සමාගම්. හරි. ඒතර සමාගම් පාඩමට අදාළ ගාන හැදුවා. ආකෘති ටික රූල් කරගෙන ඊට පස්සේ ගැළපිලි ටික දාලා ඒ ටික ෆිට කරගත්තා. දැන් ඔයා හිතන්නකො මොනවා හරි ගැළපිල්ලක් ඔයාට හිර වෙනවා වගේ කියලා. අන්න පුතේ ඒ ගැළපිල්ල හදන විදිය බැලුවා. හරි. ඒතර අවුරුදු 5 පාස් පේපර්ස් ටික බැලුවා. ඊට පස්සේ ගැළපිලි ටික සම්පූර්ණ කරා. ඒතර ඔයාට මීටර රයිට් මට මේ වගේ ගැළපිල්ලක් ආවොත් මේක පොඩ්ඩක් අමාරුයි. මම මේක පොඩ්ඩක් ෆිට කරගන්න ඕනේ කියලා ඒ ගැළපිල්ල ෆිට කරගත්තා. සමාගම් වලට පුතේ ලකුණු සාමාන්‍යයෙන් 40න් ලකුණු 30ක වගේ ප්‍රමාණයක් ඔයාට සාමාන්‍යයෙන් ගැළපිලි ටික කරලා ගණන් බැලන්ස් කරන්න අවශ්‍ය නැහැ. බැලන්ස් කරන්නේ නැතුව ඔයාට පුතේ ෆිට කරගන්න පුළුවන් සෙකන්ඩ් පේපර් එක. තේරුණාද? හරි. ඒතර ඒක බැලුවා. ඊට පස්සේ ආයි ඔන්න ගියා තව MCQ 5කට. හරි. තව MCQ 5කට ගියා. ඊළඟ 6 වෙනි MCQ එක 10 වෙනි MCQ එකට. ඒ ටිකත් අර වගේම කරා. හරි. කළා බැලුවාට වරදින MCQ මොනවද? ලියාගත්තා මිස්ටේක්ස් බුක් එකේ. මට මෙන්න මේ පාඩමෙන් MCQ එක වරදිනවා. උදාහරණ වැරදි නිවැරදි කිරීම. අන්න පුතේ බැලුවා පාඩම පොඩ්ඩක් බැලුවා කොහොමද හදලා තින්නේ මතක් කරගත්තා. ඊට පස්සේ කළා බැලුවා උත්තර ටික කොහොමද එන්නේ කියලා. අර මිස්ටේක්ස් බුක් එකේ අපි ලිව්වට පස්සේ පුතේ අපිට පුළුවන් අපේ අඩුපාඩුව හඳුනගෙන ඒ වැරද්ද නිවැරදි කරන්න. දැන් අපේ ළමයි පුතේ පුරුදු වෙලා ඉන්නේ ගත්ත පාස් පේපර් එක 2020 නම් 20 එකපාර 50ම කරගෙන ගියා. කළා මාකින් එක බැලුවා. MCQ 30යි තියෙන්නේ. අයියෝ මට මේකේ 30යි තියෙන්නේ. මම ඊළඟ පේපර් එකේ වැඩි කර ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඊළඟ පේපර් එකටත් MCQ 30යි. දන්නේම නැතෝ පුතේ. හරි. අර MCQ කළා විතරයි. දැන් අහුවාම කියන්නේ අපි පාස් පේපර්ස් කරා. අපි 6-7 සැරයක් පාස් පේපර්ස් කරලා දිනවා. කොහෙද ලකුණු? ලකුණු නැහැ. හරි. පුතේ නිකන් කරන්නම් වාලේ පැටියෝ පාස් පේපර්ස් කරලා හරියන්නේ නැහැ. හරි. කරන්නම් වාලේ පාස් පේපර්ස් කිරීමෙන් රිසල්ට් එක වැඩි කරගන්න බෑ. අපි ප්ලෑන් එකකට පාස් පේපර් ඇනලයිස් එකක් හරහා කරන්න ඕනේ. එතකොටයි පුතේ අපේ MCQ වල ලකුණු මට්ටම වැඩි වෙන්නේ. හරි. නැත්නම් ඔහේ කරන්නම් වාලා අපි මෙච්චර ප්‍රමාණයක් පාස් පේපර්ස් කරා. එහෙම කරාට පුතේ පේපර් එක ලකුණු වැඩි වෙන්නේ නැහැ. මොකද ඔයා අවබෝධයකින් නෙමෙයි ඉනි කරන්නේ. ඔයා ඔහේ MCQ 50 කරනවා මාකින් කරනවා 50 කරනවා මාකින් කරනවා. කිසි වැඩක් නැහැ. අර ඇනලයිස් එකක් කරා පුතේ MCQ කරද්දී ඔයාට 2025ට එන MCQ එක මොකක්ද කියන එක ඔයාටම අනුමාන කිරීමක් කරන්න පුළුවන්. ඒතර ඒක ටච් කරගත්තා නම් 25 පේපර් එකේ MCQ පුතේ 40 45 මට්ටමට ඔයාට අනිවාර්යෙන් ලොවෙත් ලොකු ගේමක් ගන්න පුළුවන් හැම විෂයකටම අදාළව. හරි. මම කිව්වේ accounting වලට ඔයා ඒක අනිත් විෂයන් වලටත් ඒ හා සමානව පුතේ ආදේශ කරගත්තාම ලස්සනට ඔයාගේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් ගමුකෝ. ඉකෝන් වල කියලා. හරි. ඒතර ඉකෝන් වලත් අර වගේම දැන් පළවෙනි පාඩමට අදාළව ප්‍රශ්න පිළිවෙලටනේ පුතේ MCQ එක එන්නේ. ඒතර ඒ පාඩමට අදාළ MCQ සෙට් එක කරා බැලුවා ඔයාට වර්ධින පොයින්ට් එක මොකද්ද? ඒක පොඩ්ඩක් වැඩිපුර ටච් එකක් දැම්මු. එතකොට අර සිලබස් එකම පුතේ A to Z පාඩම් කරන්න ඕනි කියලා එකක් තියෙනවද? නැහැනේ. ඔයා පේපර් එකට රෙඩි වෙන ගමන් ඒ අදාළ තීර ටික මතක් කරගන්නවා. හරි. වර්ධිනව මතක් කර. හැමදාම හරියනේව කොහොමත් හරියනවනේ. අර වර්ධින ටික නැවත මතක් කරගෙන ආයේ වර්ධින අඩුපාඩු ටික හදාගන්න.
එතකොට ඔයා පුතේ එහෙම අවුරුදු 5ක් ප්‍රැක්ටිස් කරනකොට දන්නේම නැතුව ඔයාගේ මිස්ටේක්ස් ටිකත් හැදිලා අඩුපාඩු ටිකත් හැදිලා ඊට පස්සේ දැන් අඩුපාඩු ඔක්කොම හැදිලානේ අන්න ඊට පස්සේ පුතේ තව සැරයක් ගත්තා ෆාස්ට් පේපර්ස් අන්න ඊට පස්සේ පුළුවන් ටයිමින් වලට සාමාන්‍ය පේපර් එකට පැය දෙක තිබුණට ඔයා පැය දෙකක් පුතේ A level පේපර් එකට ගන්න බෑ. හරි? පාස් පේපර්ස් එක ඔයා කරද්දි පැය දෙකක් ගන්න බෑ. පැය එකමාර. හරි? ටයිම් එක පැය එකමාර. මොකද A level පේපර් එක අලුත් පේපර් එකක් නේ. ඒතකොට ඒක පැය දෙකකට ලියන්න නම් ඔයා දැන් කරන පේපර්ස් පැය එකමාරකට ඔයා ටයිම් එක හදා ගන්න ඕනේ. හරි? ඒතකොට පැය එකමාරකට පුතේ ටයිම් එක තියලා ඔයා ෆුල් පේපර් එකම කළා. හරි? MCQ 50ම කරා. අන්න එතකොට ඔයාට පුළුවන් පැය එකමාරට ඔයාගේ ටයිම් එක පුතේ හිමීට ඇඩ්ජස්ට් කරගන්න. හරි? ඔයාට වැඩියෙන් වෙලාව යන ප්‍රශ්න පොඩ්ඩක් ඒ අතර නෝට් කරගන්න. හරි? වැඩියෙන් වෙලාව යන ප්‍රශ්න පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ අපි ඒකට පුතේ කෙටි ක්‍රම මොනවා හරි හොයාගෙන ලේසියෙන් හදන්න පුළුවන් ක්‍රම හොයාගෙන ටයිම් එක පුළුවන් තරම් අඩු කරගන්න ඕන. අන්න එතකොට අපිට ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් හරියට කළා ටයිම් එක අඩු කරගෙන ලස්සනට අපේ මේ ගේම් එක ගහන්න පුළුවන්. හරි? ඉතින් ඔන්න ඔය විදිහට පුතේ හරි ඔයාලව يعني MCQ එකට වගේම සෙකන්ඩ් එකට සෙකන්ඩ් පේපර් එකටත් ටයිමින් එක හදන්න සහ ඔයාව පුතේ 2025 A level පේපර් එක අර තියරි පුතේ පාඩම් කරන්න බැරුව ගොඩ ගහගෙන ඉන්න දරුවන්ට හරි ලස්සන පේපර් ක්ලාස් එකක් පාස් පේපර් ක්ලාස් එකක් පාස් පේපර්ස් වලින් පුතේ A3ක් ගන්න විදිය ඔයාට අපි කියලා දෙන්න අලුත් ප්‍රොජෙක්ට් එකක් විදියට මේ විභාගයට දවස් 40ක් වගේ තියාගෙන මාසයක් වගේ තියාගෙන අරගෙන මොකද දරුවන්ගේ ඔළුවේ පුතේ මාර ස්ට්‍රෙස් එකක් තියෙන්නේ මාසෙන් කොහොමද මේ ගේම ගහගන්නේ පාඩම් කරන්න විෂය කරුණු ගොඩයි හරි එතකොට සියල්ල පාඩම් කරන්න අවශ්‍ය නැහැ පේපර් එකට වැදගත් වෙන අත්‍යවශ්‍ය කාරණා ටික ඔයාලට පාඩම් කරන්න පුළුවන් හරි එතකොට පේපර් හරහා පුතේ ටික කරනකොට පේපරුත් කෙරිලා පාඩම් ටිකත් ඔයා හදාගෙන අඩුපාඩු ටිකත් හදාගෙන ලස්සන වැඩක් ගොඩ දාන්න පුළුවන්. එහෙනම් ඔන්න ඕක සඳහා පුතේ අපි දවස් 30න් දරුවන්ට අර පාස් පේපර් හරහා පුතේ ඔයාගේ රිසල්ට් එක වැඩි කරගන්න වැඩසටහනක් අරගෙන එනවා. ඒක නොමිලේ කරන්නේ ඕගොල්ලන්ට. ඉතින් අන්න ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ මේ වෙනකොට පුතේ WhatsApp group 9ක් full වෙලා තියෙන්නේ. තව group කීපයක් අපි දාලා තියෙනවා පල්ලෙහා description එකේ. ඔයාලට පුළුවන් ඒ group වලට add වෙන්න සහ ඔයාලගේ පුළුවන් තරම් මේ පාර A level කරන කොමර්ස් කරන accounting කරන දරුවෝ සියල්ල පුතේ ඔයාලට පුළුවන් share කරලා ඒ යාළුවන්ට ඇඩ් වෙන්න කියලා කියන්නේ මොකද මේක තමයි ඔයාට ලැබෙන අවසානම අවස්ථාව පුතේ මෙතනින් එහාට ආයි chances නැහැ no chances හරි ගහන්න ඕනේ ගේම් පුතේ ඔයා දිනන්නම ගහන්න ඕනේ එහෙම දිනන්න නම් පුතේ හරි plan එකකට මේ දවස් 30 manage කරගෙන වැඩ කරන්න ඕනේ ඉතින් ඒ ලස්සන වැඩසටහනත් එක්ක ඔයාගේ result එක පුතේ උඩු යටි කර කරන වැඩසටහනක් වෙයි මේ pass paper අනුමාන පුතේ වැඩසටහන. ඉතින් මේකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් අපි එන සතියේ බ්‍රහස්පතින්දට වගේ පුතේ හරි ඔයාලට මේ පාස් පේපර් ඇනලයිස් එක හරහා ඔයාලව රිසල්ට් එක වැඩි කරන වැඩසටහන පටන් ගන්නවා. ඉතින් ඒකට එකතු වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න හැමෝටම ජය වේවා පුතේ. තෙරුවන් සරණයි. අයබෝවන්.